හෙලෝ අද අපි හදන්න යන සුපිරි රයිස් එකක් ගෙදරදී හදා ගන්න පුළුවන්. අපි හදන්න යන්නේ අද 6 දිනට ප්‍රමාණවත් වෙන එකක් තමයි. ඒකට ඕන වෙනවා බිත්තර දෙකක්, කැරට් අල තුනක්, හීනියට කපාගත් ලීස්, තලාගත් ඉඟුරු සුදු ලුණු, අපි යොදාගත්ත හාලවන්නේ කීරි කැකුළු, බිත්තර දෙක දාලා දැන් ටෙම්පරරි කරගන්නවා. ඇස්ටා ටිකකුත් දාගන්න ඕනේ. මේක ටෙම්පරා දුන්නායින් පස්සේ ඒකට එහෙම බත් ටික එකතු කරගන්න තියෙන්නේ. බත් එක හදලි වුණාට පස්සේ තක්කාලි සෝස් ටිකක් දාගෙන කන්න තමයි තියෙන්නේ. ආයදිනෙට ප්‍රමාණවත් වෙන්න ඕන හින්දා අපි පොඩ තමයි හාල් එකතු කරගන්නේ. කපාගත් කැරට් ලීස් වලින් ඉතිරි කොටස දාගන්න. අද අපි කැරට් ටිකක් ලොකුවට කපාගෙන තියෙන්නේ. ඕනනම් පොඩිවට කපාගත්ත හැකි. අපි දැන් සෝයා සෝස් ටිකක් එකතු කරගන්න යන්නේ බත් ටික දැම්මට පස්සේ. කිව්වනේ ඉතින් ආ මේක සුපිරි රෙසිපියක්. කවුන්ට් කරලා නැහැ, කරලා බලන්න. අපි චිකනුත් තරම් තියෙනවා. හැබැයි චිකන් කඩලා බත් එකට එකතු කරන්නේ නැහැ. බත් එකට වෙනම තමයි චිකන් තියන්නේ. ඕනනම් චිකන් කඩලා දාගන්නත් පුළුවන්. ඊළඟට අපි චිකන් හොදි ටිකක් එකතු කරගන්න යන්නේ. හොදි එකතු කරන්න. ඒකට පොඩි කරගන්න. බත් එක්ක කැට වෙන්න දෙන්න එපා. හොඳට කැට පොඩි කරගන්න. දැන් හදලා ඉවරයි. දැන් තියෙන්නේ රහ බලන්න තමයි ඉතින්. නියමයි. ඔයාලත් හදලා බලලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට අපි යනවා. තව සතියකින් ආයෙ හම්බෙමු අලුත් වීඩියෝ එකකින්. එහෙනම් අපි ගියා.